ප්‍රවීණ කැමරා ශිල්පී සජීව සංකල්ප මගේ ආදරණීය මිත්‍රයාට ඔබගේ වාසනාවන්ත සුවඳ එකතු කරලා මහාන් සිල් දානවා. ඒ වගේම අපි මීළඟ මහාන් සිල් දෙවියන්ට ආරාධනා කරන්නේ මෙම අහසින් එහා මෙවැනි සුබ කටයුත්තක් අපි ආරම්භ කරන්නේම චිරාගත සම්ප්‍රදායට මුල් තැන දීලා අපි මහාන් සිල් දාවලා මේ කටයුතු ආරම්භ කරනවා. ඒ නිසා එයත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යභාරය තුළ අපිට පෙරලා කටයුතු කරන ආදරණීය හිතවතියක් අපි ඔබතුමීට ආරාධනා කරනවා එන්න මහාන් සිල් දාවලා. ඒ වගේම ප්‍රවීණ ඒ වගේම ජ්‍යෙෂ්ඨ රංගදර කුමාර ගිරිමාතුල මහත්මයාණනි අපි ඔබතුමාට ආරාධනා කරනවා ඔබගේ වාසනාවන්ත සුරත එකතු කරමු මහාන් සිල් දාවලා. ඒ වගේමයි ප්‍රවීණ රංග ශිල්පිනී රෙබෙකා ශාමලි මහත්මියත් අප සමග සම්බන්ධ වෙන වෙලාවේ අපි ඔබතුමීට මම ආදරණීය ආරාධනා කරනවා පහන් සිල් උද්දීපනය කිරීමේ කටයුත්තට අත්වල ගන්න. ඒ වගේම ප්‍රවීණ රංග ශිල්පී ශාම්පුරාද මහත්මයාණනි ඔන්න ඔබතුමාට දැරෙවොත් තිබෙනවා පහන් සිල් උද්දීපනය කිරීමේ කටයුත්තට අප සමග අත්වල ගන්න. ඒ වගේම සමිතිවි ආයතනයේ අධ්‍යක්ෂකා එවන්ති රණසිංහ මහත්මයාට අපි ආරාධනා කරනවා එන්න පහන් සිල් දෙවීමේ කටයුත්තට. ඒ වගේම මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක කටයුත්ත අපිට බොහොම ආදරණීය විදිහට එකතු කරන දිනේෂ් රාජපක්ෂ මහත්මයාට අපි බොහොම ආදරණීය විදිහට ආරාධනා කරනවා පහන් සිල් ප්‍රදීපනය කිරීමේ කටයුත්ත. ඒ වගේම තවත් සුන්දර ලැබීමක් තිබෙනවා සහාය අධ්‍යක්ෂක තරිදු ඉලාකවල මහත්මයාණනි අපි ඔබතුමාට ආරාධනා කරනවා පහන් සිල් දාවන්නට. ඒ වගේම අංග රචන ශිල්පී පාරක අධිකාරී මහත්මයාට තුන ඇරෙවන්න වෙනවා අපි කැමති ඔබතුමාවත් මේ අවස්ථාවට සම්බන්ධ කරගන්නට. ඒ වගේමයි ಭಾರತೀಯ සම්බන්ධීකාරක ඇන්ටනි ප්‍රනාන්දු මහත්මයාණනි අපි බොහොම සිරිසිරිව ඔබතුමාට ආරාධනා කරනවා දහම් ප්‍රදීපනය කිරීමේ කටයුත්තට අපි සමග එකතු වෙන්න. ඒ වගේම කවුරුත් ආදරය කරන ආදරණීය චරිතය උපුල් විරසිංහ මහතා අපි උපුල් මාර්ගයේ මම තමයි නම දාන්නේ අපි පුංචි ළමයි බොහොම ආදරය කරන ආදරණීය චරිතයක් නියෝජනය කරන අපේ පුංචි දරුවෝ බොහොම ප්‍රමාණයක් එකතු වෙන වෙලාවේ මේ සිනමා සිදුමටත් උන්ගේ රංගන දායකත්වයෙන් එකතු කරන්නට සූදානම්. ඒ නිසා අපි පුංචි දරුවෝ දෙකට ආරාධනා කරනවා. ඒ වගේම අපි අපේ ආචාර්ය ගමගේ මහත්මයාට ආරාධනා කරනවා පහන් සිල් දෙවීමේ කටයුත්තට අත්වල ගන්නට. පුංචි දරුවෝ දෙන්නෙකුත් ඉන්න ඒ වගේම දරුවන්ගේ දෙමව්පියෝ දෙන්නෙකුත් සම්බන්ධ වෙනවා මේ අවස්ථාවට හොඳයි. මෙන්න මේ සියලු පාර්ශ්වයන්ගේ වාසනාවන්ත දෑ එකතු කරලා මේ දිමානේ මනමත් වෙන පොළොව මහා රාජ්‍යයන් ප්‍රතිපලනය කරන අවස්ථාව. ඒ නිසා සියලු දෙනාගේ ආශිර්වාද සුභාසින්සන වෙන තමයි මේ මහාන් සිල් දෙවීමේ කටයුත්ත අපි මෙලෙසින් ඉටු කරන්නේ. මෙවැනි මහාන් සිල් මේකේ ආලෝකයේ විශේෂපටි කටයුතු සර්වකාර්යම සාර්ථක වෙන්න කියන සුභාසින්සන මේ සියලු දෙනාගේම ඒ බෞද්ධිය. ඒ නිසා ඒ සියලු ප්‍රතුමන් මෙලෙසින් මහාන් සිලකට ගැටි කරන වෙලාවේ අපි සියලු දෙනාගේම වාසනාවන්ත පැතුම් ප්‍රාර්ථනා ඉදිරි කරගෙන තමයි මේ කටයුත්ත මෙලෙසින් අපි ආරම්භය සැලකුම් කරන්නේ. දරුවෙක් කොච්චර කාලෙ ඉඳලා නිර්මාණය කරපුවාම අපිට ඒ කටයුතු ආරම්භයට ගෙනියන්න හරිම පහසුයි. ඒකත් එක්ක අපි එකතු වෙලා හැදුව ඇකඩමි එක තමයි සතිය ඇකඩමි. වයි ගන්න. වයි ගන්න ගාවේ. වයි ගන්න. වයි කරනවා. Papa mau itu kan? Sudah cari. කාශනය දවස්වල මා උතුම් පැතුම් නැවත කාශනයක් වෙනවා. ඊට පොත වැස්වත් ඉතින් ගොඩක් ආදරේ ජනතාව වෙනුවට අපි නිර්මාණ චිත්‍රපට ටෙක්නිකල්ම සම්බන්ධ වෙනවා පෞද්ගලික දවස්වල පහක් සාර්ථකයි එළද ලස්සන චිත්‍රපට කීපයකට මේ කලාව Mereka tapi kalau tu kalau kita sudah mereka ramai kita sudah tidak lagi. Jadi
පොඩි කඩකැවීමක් විදිහට තමයි මම එකතු වෙලා නැත්නම් ඒක ඇතුලේ තියෙන මායාව කියන එක. හරිද? ඒකකොට මේ කරන්ස් ඒ මායාව. ඉතින් ඒකේ මේ අපි අලුත් සත්‍යයක් හදලා කරනවා. ඉතින් චිත්‍රපටිය ළමා චිත්‍රපටියක්. ළමයින් එක්ක රස සුන්දර වැඩක් කරනවා. ඒත් එක්ක මේකේ ප්‍රධාන චරිතය ඇවිල්ලා ඇත්තටම එලියන්. සත්‍යජී අපි ඒක ගොඩක් වෙලාවට හංගලා වැඩ යන්නේ. ඉතින් එයාගේ තමයි ගොඩක් දේවල් කියලා දකින්න තියෙන්නේ. ඒත් එක්ක අපි ප්‍රධාන කලාකාරයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ මොකද ඉතින් මුතු නිර්මාණයක් මම කරනවා අපිට රූපගත කරන්න බලාපොරොත්තු වෙනවා. ගෝලයාගේ චරිතය තමයි කරන්නේ. අතාවම චරිතය එදාගෙන දැන් මම හිතන්නේ ඉන්නවාගේ ගෝලයාගේ චරිතය තමයි මම කියනවා. මම හිතනවා අලුත් වැඩක් වෙයි. සිනමාවේ හැරුම් ලක්ෂයකට පාර කියයි මේ සිනමා පටය. ඉතින් බොහොම සතුටින් මට මේකට සම්බන්ධ වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා මේක අලුත් වැඩක්. ඉතින් වැඩිලා ඉන්න මේ අලුත් වැඩෙත් එක්ක මම හිතනවා ඔබට මේ ෆිල්ම් එක අදලින් බාර ගන්න කියලා. ඒක වෙන්න ඕනේ. මේ පොඩ කෙනෙක් ජාන්තයක් ගන්නවා. ගෲප් එකක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ඒක මම හයියක් ඒ ගෲප් එකේ ජාන්තයක් කියන්නේ අපරාධයක්